අපි හැමෝම ජීවිතේ මොනවා හරි දෙයක් පස්සේ හඹා යනවා නේද? හොඳ රස්සාවක්, සල්ලි, ලස්සන ගෙවල්, ලස්සන වාහන, එහෙමත් නැතිනම් හොඳ පෞල් ජීවිතයක්. හැබැයි අපි කවදාද නතර වෙලා හිතලා තියෙනවද? අපි මේ රැ තිස්සේ මහන්සි වෙලා හොයන්නේ ඇත්තටම අපිට සදාකාලික සැනසීම දෙන දෙයක්ද? නැතිනම් දවසක නැති වෙලා යන අපිව ආයෙමත් දුකට වටන දෙයක්ද කියලා? අද අපි කතා කරන්න යන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ අතිශය තර්කානුකූල සහ ගැඹුරු දේශනාවක් වන ආර්ය පරියේෂණ සූත්‍රය ගැන. සෙවීම් දෙකක් ගැන උන්වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා. එකක් අනාර්ය සෙවීම, අනෙක ආර්ය සෙවීම. මේ වීඩියෝ අවසාන වෙනකම් බැලුවොත් ඔයා දැනට ජීවිතේ යන්නේ මොන පාරේද සහ සැබෑ නිදහස කියන්නේ මොකක්ද කියලා ඔයාගේ මොළයට දැනෙන්න උත්තරයක් හම්බ වේවි. දිනක් භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවෙසෙන වෙලාවක ආනන්ද හාමුදුරුවෝ හමු වෙන්න භික්ෂූන් වහන්සේලා පිරිසක් වඩිනවා. අනේ ආනන්ද ස්වාමින් වහන්සේ, අපට භාග්‍යවතුන් වහන්සේගෙන් කෙලින්ම ධර්ම කතාවක් අහන්න නොලැබිලා කාලයක් වෙනවා. අපට ඒකට අවස්ථාවක් හදලා දෙන්න කියලා උන්වහන්සේලා ඉල්ලනවා. ආනන්ද හාමුදුරුවෝ කියනවා, එසේනම් ඔබ වහන්සේලා රම්මක බමුණාගේ අසපුවට වඩින්න. භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කරාවේ කියලා. භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයේ සිවුරු සනහාගෙන රම්මක බමුණාගේ අසපුවට වඩිනවා. ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලා ධර්ම සාකච්ඡාවක යෙදලා ඉන්නේ. උන්වහන්සේලාගේ කතාවට බාධා නොකර භාග්‍යවතුන් වහන්සේ දොරටුව ළඟ නතර වෙලා ඉඳලා කතාව අවසන් වුණාම ඇතුළට වැඩම කරනවා. වැඩම කරලා උන්වහන්සේ අහනවා, මහණෙනි, ඔබලා මේ මොනවා ගැන සාකච්ඡා කළේ කියලා. භික්ෂුන් වහන්සේලා කියනවා, ස්වාමීනි, අපි ඔබ වහන්සේගේ ධර්මයේ ගැනමයි කතා කරමින් හිටියේ කියලා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, ගිහිගෙයින් නික්මුණු මහණෙකුට සුදුසුම දේ ධර්ම සාකච්ඡාව හෝ ආර්ය තුන්හි භාවය, එනම් භාවනාව විතරයි කියලා. ඊට පස්සේ තමයි උන්වහන්සේ මේ උතුම් ආර්ය පරියේෂණ දේශනාව ආරම්භ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ලෝකයේ සෙවීම් දෙකක් තියෙනවා කියලා. පළමු සෙවීම තමයි අනාර්ය සෙවීම. මේක හරිම සරලයි. හැබැයි අපි හැමෝම වගේ වැටිලා ඉන්න තැන. Taman උපදින, දිරන, ලෙඩ වෙන, මැරෙන, ශෝක වෙන, කෙලසෙන සුළු කෙනෙක් වෙලා ඉඳිමින් Taman හොයන්නෙත් ඒ වගේම උපදින, දිරන, ලෙඩ වෙන, මැරෙන දේවල්ම නම් ඒකට කියනවා අනාර්ය සෙවීම කියලා. උදාහරණ ලෙස අඹදරුවන්, ඉඩකඩම්, ගව සම්පත්, රන් රිදි, මිල මුදල්, එහෙමත් නැතිනම් පංචකාම සම්පත් පෙන්වා දෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම తాවකාලිකයි. Taman නැසෙන සුළුයි, හොයන දේවලුත් නැසෙන සුළුයි. ඒ දේවල් අල්ලාගෙන මුසපත් වීම අනාර්ය සෙවීමක්. දෙවෙනි සෙවීම තමයි ආර්ය සෙවීම. Taman උපදින, දිරන, ලෙඩ වෙන, මැරෙන, ශෝකවන ස්වභාවයෙන් යුතු කෙනෙක් බව තේරුම් අරගෙන ඒ දේවල් තියෙන ආදීනව, ඒ කියන්නේ භයානකකම නෝනින් දැකලා ඉපදීමක් නැති, දිරීමක් නැති, ලෙඩවීමක් නැති, මරණයක් නැති, සියලු දුකින් මිදුණු නිරුත්තර නිවන සෙවීම ආර්ය සෙවීමයි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, මමත් උතුම් වූ බුද්ධත්වයට පත්වන්න පෙර බෝසත් කාලයේදී මේ ජාති, ජරා, ව්‍යාධි සහිත දේවල්මයි හෙව්වේ. හැබැයි මට නුවණ පහළ වුණා. මම මොකටද මේ නැසෙන දේවල් පස්සෙම යන්නේ? මම මේවායේ ආදීනව දැකලා අමෘත වූ නිවන සොයාගෙන යන්න ඕනේ කියලා. ඒ අනුව උන්වහන්සේ තරුණ වයසේදීම දෙමාපියන් කඳුළු පිරුණු මුහුණෙන් හඬද්දී ගිහිගේ අතහැරලා මහණ වුණා. නිවන සොයන බෝසතාණන් වහන්සේ මුලින්ම යන්නේ ආලාර කාලාම තවුසා ළඟට. ආලාර කාලාම කියන්නේ ආකින්චඤ්ඤායතනෙ කියන ගැඹුරු ධානය තත්ත්වය ලැබූ කෙනෙක්. බෝසතුන් නොබෝ දිනකින්ම ඒ ධානය ප්‍රගුණ කළා. ආලාර කාලාම තමන්ගේ ශිෂ්‍යයාට තමන්ට සමතන දීලා ගුරු තැන තැබුවා. නමුත් බෝසතුන්ට තේරුණා මේකෙන් සසල කලකිරීමක්, නිවීමක්, සැබෑ බෝධියක් ලැබෙන්නේ නැහැ. මේක ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයේ උපදින්න විතරයි හේතු වෙන්නේ කියලා. උන්වහන්සේ එතනින් ඉවත් වුණා. ඉන්පසුව උන්වහන්සේ උද්දකරාම පුත්‍ර තවුසා ළඟට ගියා. ඔහු ලබා තිබුණේ ලෞකික ඉහළම ධානය වන නේව සංඥානා සංඥායතනය.
බෝසතුන් ඒකත් ඊටාම කෙටි කාලයකින් ලබා ගත්තා. උද්දක රාමපුත්‍රයන් උන්වහන්සේට ගුරු තනතුර දුන්නා. නමුත් බෝසතුන් තේරුම් ගත්තා මේකත් සැබෑ නිවන නෙමෙයි කියලා. උන්වහන්සේ එතනිනුත් පිටත් වුණා. ඉන්පසුව උරුවෙල් දනව්වේ සේනානි ගමයට වැඩම කරලා රමණීය භූමි භාගය වනලැහැබ පිරිසිදු නදිය දැකලා වීරිය වඩන්න මේක සුදුසුම තැන කියලා හිතලා එතන බොමඩසල වැඩ සිටියා. එතනදී උන්වහන්සේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංක්ලේශයන්ගෙන් තොර වූ නිරුත්තර අසංස්කෘත නිර්වාණය අවබෝධ කළා. උන්වහන්සේට පහළ වුණා මාගේ විමුක්තිය අසංකෝප්‍යයි. ඒ කියන්නේ සෙලවිය නොහැකි. මේ මාගේ අන්තිම ඉපදීමයි. ආයේ පුනර්භවයක් නැත කියන සර්වඥතා ඥානය. උතුම් වූ බුද්ධත්වයේ ලැබුණාට පසුව උන්වහන්සේට මෙහෙම සිතුවිල්ලක් ආවා. මා අවබෝධ කරගත් මේ ධර්මයේ හරිම ගැඹුරුයි. තර්කයෙන් වටහා ගන්න බෑ. නිපුණයි. පඬිතයන්ට විතරයි දැනගත හැක්කේ. නමුත් ලෝකයා ඉන්නේ කාම සම්පතේ ඇලී ගිලිලා. මේ අයට පටිච්ච සමුප්පාදය නිවන තේරුම් කරලා දෙන එක මට වෙහසක් විතරක් වේවිද කියලා උන්වහන්සේගේ සිත ධර්මයේ දේශනා කිරීමෙන් පසුබට වුණා. ඒ මොහොතේ සහම්පති මහා බ්‍රහ්මයා සිතින් මේක දැනගෙන බඹලොවින් අතුරුදහන් වෙලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. උතුරු සළුව එකංශ කරලා ඇඳිලි බැඳගෙන මෙහෙම ඉල්ලුවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන සේක්වා. ලෝකයේ කෙලෙස් රජස් අඩු සත්‍යයන් ඉන්නවා. ධර්මයේ නොයසුවත් උන්වහන්සේලා පිරිහෙවි. ධර්මය අවබෝධ කරගන්නා අය ඉන්නවා කියලා. බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් සහ සත්වයන් කෙරෙහි වූ මහා කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේ බුද්ධ චක්සුසයෙන් ලෝකයේ දෙස බැලුවා. උපුල් විලක ජලයේ ගිලී තියෙන ජලය හා සමව තියෙන සහ ජලයෙන් උඩට මතුවලා තියෙන නෙළුම් මල් වගේ ලෝකයේ කෙලෙස් වැඩි කෙලෙස් අඩු තියුණු ඉන්ද්‍රිය ඇති මුදු ඉන්ද්‍රිය ඇති විවිධ සත්වයන් ඉන්න බව උන්වහන්සේ දුටුවා. ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළා කන්නැත්තෝ ශ්‍රද්ධාව දකිත්වා ඔවුනට නිවන් දොර විවෘත කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ මුලින්ම කල්පනා කළා කාටද ධර්මයේ දෙසන්නේ කියලා. ආලාර කාලාම සහ උද්දකරාම පුත්‍ර දෙදෙනාම පිළිවෙලින් දින 7කට පෙර සහ ඊ රාත්‍රියේ කලුරිය කළ ඇති බව උන්වහන්සේට ඥාණයෙන් පෙනුණා. ඉන්පසුව උන්වහන්සේට මතක් වුණා තමන්ට දුෂ්කර ක්‍රියා සමයේ උපකාර කළ පස්වග තවුසන් පිළිබඳව. උන්වහන්සේලා බරණැස ඉසිපතන මිගදායේ වසන බව දැකලා භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කළා. මගදී හමු වූ උපකනම් ආජීවකයා භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රසන්න බව දැකලා ඔබගේ ශාස්ත්‍රූවරයා කවුද කියලා අහද්දී භාග්‍යවතුන් වහන්සේ වදාලා මට ගුරුවරයෙක් නැත. මම තනියම කෙලෙසුන් දිනූ ජිනවරයා වෙමි කියලා. උපක එසේත් විය හැකි කියමින් හිසසලා වෙනත් පාරක ගියා. පස්වග මහණනුත් මුලින්ම හිතුවා මේ ගෞතමයන් දුෂ්කර ක්‍රියා අතහැරලා සැපයට බුරුල් වුණ කෙනෙක්. අපි වඳින්නේ නැහැ. අසුනක් විතරක් තියමු කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ළඟට එද්දීම උන්වහන්සේලාට ඒ තීරණයේ ඉන්න බැරි වුණා. ගොසින් පාසිවුරු පිළිගත්තා. නමුත් ඇවැත්නි ගෞතමයන් වහන්සේ කියලා පැරණි විදිහටම ඇමතුවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා තථාගතයන්ට ඇවැත්නි කියා අමතන්න එපා. තථාගතයන් රහත්ය සම්මා සම්බුද්ධය අමෘතය අවබෝධ කරගන්න ලදී කියලා. පස්වග තවුසන් තුන් පාරක්ම ඒක විශ්වාස නොකර අසද්දී භාග්‍යවතුන් වහන්සේ ඇසුවා මහණෙනි මින් පෙර කිසිම දවසක මම මෙබඳු වචනයක් ප්‍රකාශ කර තිබෙනවාද කියලා. එවිටයි උන්වහන්සේලාට තේරුණේ බුදුහිමියන් සැබවින්ම බුද්ධත්වයට පත් වී ඇති බව. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේලාට අවවාද කරමින් අනුශාසනා කරමින් නිරුත්තර නිවන අවබෝධ කරවුවා. සූත්‍රයේ අවසාන කොටසේදී භාග්‍යවතුන් වහන්සේ හරිම ලස්සන උපමාවකින් පංචකාම ගුණය හෙවත් ඇස කන නාසය දිව කය පිනවන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පැහැදිලි කරනවා. යම් මහණෙකු හෝ බමුණෙකු මේ පංචකාමයන්හි ඇලී මුසපත් වී එහි තියෙන දෝෂ නොදක පරිභෝග කරනවා නම්
උන්වහන්සේලා මාල පුඩුවට, ඒ කියන්නේ මල පුඩුවට හසුවන මුවෙක් වගේ. වැද්දා එනම් මාරයා කැමති දෙයක් ඔවුන්ට කරන්න පුළුවන්. ඔවුන් ඉන්නේ මාරයාගේ දැල ඇතුලේ. නමුත් යම් කෙනෙක් පංචකාමයන් පරිභෝග කළත් එහි ඇලෙන්නේ නැතුව එහි තියෙන අසාර බවසා ආදීනව ප්‍රත්‍යාවේක්ෂ ඥානයෙන් දැකලා කටයුතු කරනවා නම් ඔහු මල පුඩුව මත සිටියත් මාරයාට හසු නොවූ ඕනෑම වෙලාවක ගැලවී යා හැකි නුවණැති මුවෙක් වගේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා කෙනෙක් ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය සහ අරූප ධාන වන ආකාසානච්ඡායතනය, විඥානානච්ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේවසන්නා නාසඤ්ඤායතනය ලබා ගන්න විට සහ අවසානයේ සංඥා වේදිත නිරෝධයට සමවැදී ප්‍රඥාවෙන් කෙලෙස් නසන විට ඔහු මාරයාගේ ඇස අන්ධ කළා වෙනවා. මාරයාට ඔහුගෙන් කිසිම බලපෑමක් කරන්න බෑ. ඔහු සසරේ සියලු බියෙන් මිදුණු සැබෑම නිදහස් කෙනෙක් බවට පත් වෙනවා. බලන්න කොච්චර අලංකාර තාර්කික දේශනාවක්ද. අද අපි ජීවත් වෙන මේ තරඟකාරී ලෝකේ අපි මහන්සි වෙලා එකතු කරන දේවල් දිහා ආපසු හැරී බලන්න. ඒ හැමදේම ජාති ජරා ව්‍යාධි මරණ සහිත අනාර්ය සෙවීම්. ඒ දේවල් ජීවත් වෙන්න ඕනේ තමයි. නමුත් ඒ වායේ විතරක් ඇලී ගැලී හිටියොත් අපි ඉන්නෙත් මායාවේ දැල ඇතුලේ. ඔබේ ජීවිතයටත් ආර්ය සෙවීමක් එකතු කරගන්න. එදිනදා ජීවිතයේදී පංචකාමයේ ආදීනව නුවණින් දකින්න. සිත නිවා ගන්නා භාවනාවකට ධර්මාවබෝධයකට ඉඩ දෙන්න. අන්න එදාටයි අපිටත් සැබෑ අභ්‍යන්තර නිදහස විඳින්න පුළුවන් වෙන්නේ. මේ උතුම් ධර්ම කරුණු ඔබේ ජීවිතයටත් ආලෝකයක් කරගන්න. ඔබ සැමටම තෙරුවන් සරණයි.